ඔයා ත්‍රිලර් බුක්ස් වලට ආස කෙනෙක් නම් කොහොමදවත් මේ පොත මිස් කරගන්න එපා. ඒ තමයි විෂ්. මේ පොත ලියලා තියෙන සමීර ඒකනායක මහත්මයා. පැතුම් කියන තරුණයාගේ අභිරහස් මරණය වටා ගොඩනැගුණු කුතුහලයේ පිරුණු සුපිරි පොතක් තමයි විෂ් කියලා කියන්නේ. මිනිමරුව කවුද කියන එක ගැන හිතද්දී ඇත්තරම් මම චරිත කිහිපයක්ම සැක කරා. හැබැයි කැරකිලා මට හිතාගන්න බැරි කෙනෙක් තමයි අවසානයේ මේ දේ කරලා තියෙන්නේ. සම්මත අසම්මත සම්බන්ධතාවයන් නිසා රහසෙම වේදනා විඳින පීඩා විඳින ගැහැණු මේ පොතේ වගේම සැබෑ ජීවිතෙත් කොයිතරම් ඇද්ද කියලා හිතන්න පොළඹවපු කතාවක් වුණා මට නම් මේ පොත. අම්මා තාත්තගේ උමනාවට කසාද බැඳලා ඊට පස්සේ ඒවා ගැලපෙන්නේ නැති වුනහම සම්බන්ධතාවයන් දෙදරලා යන විදිය ගැන ඊට පස්සේ වේදනාව විඳින විදිය ගැන හරිම සංවේදීව මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. මම සමීර ඒකනායක මහත්මයාගේ තව පොතක් කියවලා තිනවා ගෙජ්ජි කියලා. මේ පොතත් හරිම ලස්සන පොතක්. මම දැනට කියවලා තියෙන්නේ විෂ් ගෙජ්ජි කියන මේ පොත් දෙක විතරයි. මම මේ පොත් කියවලා ඉවරනාට පස්සේ මට මේ ඕතගේ මේ පොත් ගැන මට දැනෙන විශේෂත්වයක් තමයි මේ පොත් කියවලා ඉවර වුණාට පස්සේ අපිට යම්කිසි දෙයක් හිතන්න පොළඹවනවා. සමාජය ගැන, මිනිස්සුන්ගේ හදවත ගැන අපිට යම්කිසි දෙයක් හිතන්න පොළඹවලා තමයි මේ හැම පොතක්ම අවසන් කරලා තියෙන්නේ කියලා මට නම් දැනෙනවා. ඉතින් විෂ් කියන මේ පොතේ අද සමාජයේ තියෙන ඇත්ත පැත්ත ගැන කවුරුත් කතා කරන්න අකමැති නමුත් ඇත්ත පැති ගැන මේ පොතේ හරි අපූර්වවට සඳහන් වෙලා තියෙනවා කියලා මම අනිවාර්යයෙන්ම කියනවා. ඔයා ත්‍රිලර් බුක්ස් වලට ආස කෙනෙක් නම් මේ පොත කොහොමදවත් මගේ අරගන්න එපා.